යුද්ධයේ පළමු අඳුරු මතකය වනු ඇතැයි එදා කිසිවෙකු හෝ සිතුවේ නැහැ. ඒ පිටුපස සිටි වේලුපිල්ලේ ප්‍රභාකරන් ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් බිහි කිරීමේ අරමුණින් ම්ලේච්ඡ යුද්ධයක් දියත් කළා. ප්‍රදේශ ගණනාවක බෝම්බ පුපුරවා හැරි LTTE ශ්‍රී ලංකා මහ බැංකුව කටුනායක කුවන්තොටුපළ අනුරාධපුර ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ මෙන්ම බෞද්ධයාගේ මුදුන් මල් කඩවන් මහනුවර ශ්‍රී දළදා මාළිගයද සිය ප්‍රහාරවල ඉලක්කය බවට පත් කරගත්තා. 2001 වසරේ බලයට ආ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නව ප්‍රවේශයක් ඇති කරමින් LTTE සමග සටන් විරාම ගිවිසුමකට එළඹුණා. LTTE කලේ එම කාලය තුලදී ගිවිසුම කඩ කරමින් සිය යුද ශක්තිය තර කර ගැනීමයි. 2005 මහින්ද රාජපක්ෂ මහතා ජනපති ධුරයට පත්වීමෙන් පසු ඔහු LTTEට සමයේ දෑත් දිගු කළත් එම සංවිධානය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන පිළිවෙතක් අනුගමනය කළා. එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙන්ම එවක යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් සරත් ෆොන්සේකාද ඉලක්ක කර ඔවුන් බෝම්බ ප්‍රහාර සිදු කළත් එම උත්සාහයන් සාර්ථක වූයේ නැහැ. 2006 ජූලි මාසයේදී ගොවි ජනතාවට ජලය සපයන නැගෙනහිර මාවිල් ආරු සොරවුව වසා දැමීමට LTTE පියවර ගැනීම සිව්වන ඊලාම් යුද්ධයට මඟ පෑදූ අතර වහාම යුදමය පියවර ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අණ ලබා දුන්නා. එම හමුදා මෙහෙයුම අවසන් වූයේ 2007 වසරේදී නැගෙනහිරද සම්පූර්ණයෙන්ම LTTE ග්‍රහණයෙන් මුදා ගනිමි. එල්ල වූ ජාත්‍යන්තර බලපෑම් පවා නොතකා සටන් විරාම ගිවිසුමෙන් ඉවත්වීමට තීන්දුව කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උතුරද LTTE ග්‍රහණයෙන් මුදා ගැනීමට අනතුරුව අණ ලබා දුන්නා. සර් මේ නාස්තනවා කියලා දෙමන් දැක්කේ නේද කියලා. ඒ මමයි නාස්තන්න ඕන. ඒක නාස්තන්න බෑ. ඒ බයිරම ඉන්න. නාස්තන්න ඕන මම. ප්‍රභාකරන විතර ළඟට ගෙනල්ලා තමයි නාස්තන්නේ. සේනාංක 8ක් මාර්ග 8ක් ඔස්සේ ත්‍රස්තවාදීන් කොටු කර ගැනීම සඳහා ඉදිරියට ඇදුණා. අහිංසක දෙමළ ජනයා මිනිස් පලිහක් ලෙස භාවිත කරමින් තම ජීවිතය ආරක්ෂා කර ගැනීමට කුටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් දැරූ නින්දිත උත්සාහය හමුවේ එය තරමක් ප්‍රමාද වුණා. මම ජීවත් වෙන්න ඕනේ, මම බේර ගන්න ඕනේ, රජුට කියන්න ඕනේ අපේ ළමයි ඔක්කොම දෙමළ දෙන්න ඔක්කොම බේර ගන්න ඕනේ. නොමැති උපදේශයේ බලය තහවුරු කරගත්තා. කෙසේ වෙතත් ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ ලොව විශාලතම මෙහෙයුම සාර්ථකව ජයගත් ශ්‍රී ලංකා හමුදාවන් අවසානයේ නන්දි කඩාල් කලපුවේ ත්‍රස්ත නායක ප්‍රභාකරන් මරා දමමින් සාපකාරී යුද්ධය නිමා කරන්නට සමත් වුණා. ඒ අදවන් දවසක එනම් 2009 මැයි මාසයේ 18 වැනිදායි. ඒ අනුව වසර 14කට පෙර ඒ ඓතිහාසික දිනයේ LTTE ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කෙරුණේ යලිත් සාමකාමී යුගයක් මෙරට ජනතාවට උදා පුළුවන් වුණේ. 30 වසරක සාපලත් යුද්ධයෙන් පීඩා විඳි අප එම ව්‍යසනයෙන් මුදවා ගැනීම සඳහා මෙහෙය වූ දේශපාලන නායකත්වය පරිපාලනය මෙන්ම පොලිසිය ඇතුළු ශ්‍රී ලාංකේය රණවිරුවන්ගේ වීරත්වයක් අප හදවත් තුළ සදා නොමැකෙනු ඇත.